හයි ෆ්‍රෙන්ඩ්ස්, අද අපිට බලන්න තියෙන්නේ TV සීරීස් එකේ පළවෙනි සීසන් එකේ 7 වෙනි එපිසෝඩ් එකයි. මේ මුළු සීසන් එකේම එපිසෝඩ් 8යි තියෙන්නේ. ඉතින් අවසාන එපිසෝඩ් එකට කලින් එපිසෝඩ් එක නිසා මේකේ හුඟක් විස්තර මම පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා අන්තිම වෙනකන් ස්කිප් නොකර බලන්න. කලින් එපිසෝඩ් එකේදී බූට්ස් නිසා ගුහාවක් ඇතුලේ හිර වුණු අපේ කට්ටිය බූට්ස්ගේ අම්මා නිසා ජීවිතේ බේරගෙන උඩට එන්න පුළුවන් වුණා. එතනදී ලොකු සටනක් කරන්න සිද්ධ වුණ නිසා බාබාවස්ගේ කකුල හොඳටම තුවාල වෙලා තිබුණා. ඒත් එක්කම මේ ජෙනරල්ට පණිවිඩයක් ආවනේ. රජිනව අපි තමයි තියාගෙන ඉන්නේ. ඒ වෙනුවෙන් කප්පා මුදලක් දෙන්න කියලා. ජෙනරල් රජිනව හොයාගන්න තමන්ගේ හමුදාව සූදානම් කරන අතරතුරදී මේ පණිවිඩය අරගෙන ආපු උකුස්සත් එක්කම ඒ වයසක මිනිස්සයාට විශ්වාසවන්තව වැඩ කරන ෂැඩෝලා දෙන්නෙකුත් මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ඇස් පේන්නේ නැති නිසා එතන ඉන්න කාටවත් මෙයාලා ඉන්නවයි කියන එක හොයාගන්න බැරි වුණාට ජෙරාමරල්ගේ තුන්වෙනි පුතා බූට්ස් ඉන්නව නේද? අන්න එයාට හොඳට ඇස් පේනවනේ. ඒ නිසාම මේ දෙන්නව එයා දකිනවා. එයා මේ විස්තර හැම එකක්ම මාග්‍රාට කියනවත් එක්ක තමයි කලින් එපිසෝඩ් එක ඉවර වුණේ. මේ එපිසෝඩ් එක පටන් ගන්නවත් එක්ක එයාලගෙන් එක්කෙනෙක්, ඒ කියන්නේ අර ෂැඩෝලාගෙන් එක්කෙනෙක් මෙතන දැනටමත් මැරිලා ලේවිලක් මැද ඉන්නවා. අනිත් කෙනාවත් මෙයාලා අල්ලගෙන එයාට කොයිතරම් බදු දෙනවද කියන එක බලන්න. එයා බය වෙලා කියන්න බෑ. හරි වචන කියනවා නම් එයා බීතියටපත් වෙලා ඉන්නේ. එයා වචනයක්වත් කතා කරේ නැහැ. නමුත් එයාගේ හැසිරීමෙන් කියන්න පුළුවන් එයා කොයිතරම් බය වෙලාද ඉන්නේ කියන එක. මෙහෙ ජෙනරල් එයා අතපය උස්සලා ගහන්න අවශ්‍ය නැහැ. වචන වලින් කෙනෙක්ව බය කරලා මෙල්ල කරගන්න එයාට නම් පුදුම හැකියාවක් තියෙන්නේ. ඔයා දැන් ඇත්ත කියනවද? එහෙම නැති වුණොත් ඔයත් එක්ක ආපු කෙනාට ලබා දුන්නු දඬුවමට වඩා භයානක දඬුවමක් ඔයාට ලැබෙවි කියද්දි එයාත් හොඳටම බය වෙලා රජින කොහෙද ඉන්නේ කින්ද මන්ද විස්තර හැම එකක්ම ලබා දෙනවා. නමුත් පව් අවසානයේදී එයාටත් මැරෙන්න සිද්ධ වුණාද කොහෙද? එයාගෙන් විස්තර හැම එකක්ම ලබා ගත්තට පස්සේ තමයි ජෙනරල් ආයෙත් කූඩාරම ඇතුළට යන්නේ. කුමරිය මෑග්‍රා ඔයාට බොහොම ස්තුතියි. බූට්ස් අපිට උදව් කරපු නිසා තමයි අර දෙන්නව හොයාගන්න පුළුවන් වුණේ. ඒ වගේම රජින කොහෙද ඉන්නේ කියන එකත් අර දෙන්නගේ මාර්ගෙන් අපිට දැනගන්න ලැබුණා. ඒ වෙනුවෙන් ඔයාලා දෙන්නට හුඟක් ස්තුතිවන්ත වෙනවා. නමුත් ඔයා කියපු බොරුව විතරක් මම පිළිගන්නේ නැහැ කියපු ජෙනරල් තවදුරටත් කතා කරනවා. මේ ඉන්නේ ඔයාගේ පුතා කියලා කිව්ව නේද? ඔයා එහෙම කියපු ඒ මොහොතේදීම ඒක ඇත්තක් නෙමෙයි බොරුවක් කියන එක මම දැනගත්තා. නමුත් ඔයාගේ පාඩුවේ මම ඔයාට ඉන්න දුන්නා. ඔයාගේ කටින්ම ඒ ඇත්ත හැම එකක්ම මට කියයි කියලා හිතලා. මම හොඳටම දන්නවා. එයා ඔයාගේ පුතෙක් නෙමෙයි නේද කියලා අහද්දි මැග්‍රාත් ඔව් කියනවා. ඔයාට ඉපදුණු කෙනෙක් නෙමෙයි. නමුත් එයාට ඇස් පේනවා නම් එයා ජෙරාමරල්ගේ පුතෙක් වෙන්න ඕනේ. එහෙම නේද? ඔව් ජෙනරල් ඒකත් ඇත්ත. එයා ජෙරාමරල්ට ඉපදුණු පුතෙක්. එහෙනම් මේ ජෙරාමරල් කියන කෙනාට ඔයා විතරක් නෙමෙයි වයිෆ්. ගමින් ගමට එයාට වයිෆ්ලා ඉන්නවා. එහෙම නේද? එයා කොහේ ගියත් ඒ ගමේ ඉන්න කාන්තාවක් එක්ක සම්බන්ධකම් පවත්වලා එයාට දරුවෙක් දීලා යන එකයි එයාගේ වැඩේ. ජෙරාමරල්ට ඇස් පේනවයි කියන මේ හැකියාව එයාගේ දරුවා මාර්ගයෙන් වර්ධනය කරගන්නයි එයාට වුවමනා වෙලා තියෙන්නේ. පරපුරෙන් පරපුරට මේ හැකියාව ලබා දීලා පෙනීම තියෙන ජන කොට්ටාශයක් ඇති කරන්න ඕනේ කියන එකයි එයාගේ අරමුණ. ගමක් ගානේ, ගයක් ගානේ ගිහින් කාන්තාවන්ට බොරු කියලා හෝ ඇත්ත කියලා එයාලත් එක්ක සම්බන්ධකම් තියාගන්න මිනිසෙක්ට කුමාරිකාවක් වුණත් ඔයත් ඒ කාන්තාවන්ගෙන් එක්කෙනෙක් විතරයි. ඒ නිසා හොඳට කල්පනා කරලා බලලා තීරණ ගන්නයි කියනවා. ඒ විතරක් නෙමෙයි කුමරිය. දැන් අපි අපේ රජිනව බේර ගන්න යනවා. නමුත් ඔයාව මෙහෙ තනියම දාලා යන්න බැහැනේ. ඒ නිසා ඔයත් අපිත් එක්ක එනවයි කියලා කියද්දි මේක අහලා මාග්‍රා හුඟක් කේන්ති ගන්නවා. ඔයා කියන දේවල් මට අහන්න බෑ ජෙනරල්. මට මගේ පවුලේ කට්ටියව දාලා කොහෙවත් යන්න බෑයි කියද්දි ඒක ඇහිලත් ඇහුනේ නැහැ වගේ ජෙනරල් එතනින් පිට වෙන්න හදනවා. නමුත් මේ බූට්ස් ඉන්නව නේද? එයා නිකන් ඉන්න බැරුව ජෙනරල්ට පහර දෙන්න වගේ ටිකක් ළඟට එනවා. ඇස් පේන්නේ නැති වුණත් ජෙනරල්ගේ හැඟීම් දැනීම් හරිම තියුණුයි. ඒයි කොල්ලා මොකද තමුන් මාව මරන්න දැහැදුවේ? හිතුවා මදි ළමයා. ඔයාගේ වයස හා සමානව මට අත්දැකීම් තියෙනවා. ඔයාට ඇස් පේනවා මට ඇස් පේන්නේ නැහැයි කියලා හරි ලොකුවට නේද හිතාගෙන ඉන්නේ. ඔයාට හිතන්නවත් වෙලාවක් නොදී ක්ෂණයකින් මට ඔයා මෙතනම මරලා දාන්න පුළුවන්. මං කියන එක ගැන සැකයක් තියෙනවා නම් එන්න අපි ට්‍රයල් එකක් බලමුයි කියලා ජෙනරල් කියනවා. බූට්ස් ඔයා ඔහොම නවතින්නයි කියපු මැග්‍රා. හරි ජෙනරල් ඔයා කියනවා නම් මං ඔයත් එක්ක එන්නම්. නමුත් මගේ පවුලේ කට්ටියව හොයාගන්න අඩුම ගානේ ඔයාගේ සොල්දාදුවන් දෙතුන් දෙනෙක්වවත් ඔයාට යවන්න බැරිදයි කියලා අහද්දි හරි කුමරිය. ඒ වෙනුවෙන් මම මගේ සොල්දාදුවන් දෙතුන් දෙනෙක්ව යවන්නම් කියපු ජෙනරල් ඉක්මනින් ලෑස්ති වෙන්න කුමරිය. අපිට ලොකු දුරක් යන්න තියෙනවා කියනවා. අශ්වයාගේ පිටේ නැගලා හැමෝම යන්න සූදානම් වෙලා ඉන්නකොට එයාලගෙන් එක සොල්දාදුවෙක්ව නවත්තන මැග්‍රා ඔයාලගෙන් කී දෙනෙක්ද මගේ පවුලේ කට්ටියව හොයන්න යන්නේ කියලා අහනවා. ඒ වැඩේට අපි දෙන්නෙක් යවන්නයි ඉන්නේ කුමරිය. දෙන්නෙක් මදි. අඩුම ගානේ 4 දෙනෙක්වත් මේ වැඩේට යොදවන්න ඕන. එතකොට තමයි ඉක්මනින්ම එයාලව හොයාගන්න පුළුවන් වෙන්නේ කියද්දි ඒ සොල්දාදුවා මේකට මොනවද කියන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නවා. හරි සෝල්ජර් ඒකට කමක් නැහැ. කුමරිය කියන විදිහට කරන්නයි කියලා ජෙනරල් කියනවා. මෙතනදී මැග්‍රා මේ සොල්දාදුවට තවත් දෙයක් කියනවා. මගේ පවුලේ කට්ටිය මගේ ජීවිතය හා සමානයි. එයාලට පුංචි හරි සීරීමක් වෙලා තිබුණොත් බලාගෙනයි කියලා තර්ජනය කරනවා. මේ තර්ජනය එයා ජෙනරල්ටත් ඇහෙන්නත් එක්කමයි කිව්වේ. ඒ කියන්නේ 4 දෙනෙක් විතර යනවා බබාවස්ස හොයාගෙන. ඉතුරු හැම කෙනෙක්ම වගේ යනවා රජිනව බේරගන්න ජෙනරල් එක්ක. මැග්‍රාත් එයාලත් එක්කම යනවා. එයාට සේවය කරන්නයි කියලා ආපු බූට්ස් මැග්‍රාගේ පස්සෙම යනවා. හමුදා බලෑනියක්ම රජිනව හොයාගෙන එහාට යද්දි අපි මෙහි බබාවස්ගේ පවුලේ කට්ටියව බලමු. ගුහාව ඇතුලේ හිර වෙලා හිටපු මේ කට්ටිය ලිෆ්ට් එක මාර්ගයෙන් කොහොම හරි බේරිලා උඩට ආවා. මේ සිද්ධිය නිසාම බබාවස්ට හුඟක් තුවාල ඇති වුණා. ඊටත් වඩා මෙතන තියෙන ලොකු ප්‍රශ්න මොකක්ද
දන්නවද? බාබාවස් තනියම ඉස්සරහින් යනවා. එයාගේ පිටිපස්සෙන් ටිකක් ඈතට වෙන්න පැරිස්ව අල්ලගෙන හනිෆා ඇවිදන් එනවා. ඊටත් එහාට වෙන්න කෝෆුන් ෂැඩෝ එක්ක එනවා. මොකක්ද උනේ? ඇයි මේ පුංචි පවුල මේ විදිහට කැඩිලා වෙන් වෙලා තියෙන්නේ කියලා බැලින්නම්. අර ගුහාව ඇතුලේ හිර වුණානේ. ඉතින් ඒ ගුහාව ඇතුලේ කොටු වෙන්න හේතුව කවුද? බුඩ්. එයා කවුද? කොහොම කෙනෙක්ද කියලා හරියටම දන්නේ නැතුව එයාව විශ්වාස කරේ කවුද? හනිෆා. ඒ නිසා එයත් එක්ක හුඟක් කේන්තියෙන් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. Taman හුඟක් ආදරය කරපු Tamanගේ වයිෆ් මැග්‍රා මිය ගියා. බුඩ්ස් එහෙම කිව්වට ඒක බොරුවක් කියලා අපි දන්නවා. නමුත් බාබාවස් දන්නේ නැහනේ. එක පැත්තකින් Taman හුඟක් ආදරය කරපු Tamanගේ බිරිඳ නැති වුණා. ඉතුරු වෙලා ඉන්න පවුලේ අනිත් කට්ටියව හරි බේර ගන්න බලද්දි නන්නාඳුනන පුද්ගලෙක් නිසා එයාලවත් අනුතරේ වැටුණා. ගුහාව ඇතුලේ හිර වුණු එක ගැනයි මං කියන්නේ. මරණේ ළඟටම ගිහින් එයාලවත් බේරගෙන බාබාවස් බේරිලා උඩට ආවා. මේ හැම සිද්ධියක්ම එකතු වෙලා එයාගේ හිත කලබලයි තියෙන්නේ. ඒකයි සිංහෙක් වගේ එඩිතරව හිටපු මේ මිනිස්සයා දැන් හුඟක් වෙහෙසටපත් වෙලා වගේ ඉන්නේ. පැරිස් හනිෆාට කියනවා යන්න ගිහින් ඔයාගේ තාත්තා එක්ක කතා කරන්න කියලා. අනේ මට නම් බෑ. ඕනනම් එයා ඇවිත් මුලින්ම කතා කරපු දෙයක් කියලා. හනිෆා කියනවා සාමාන්‍යයෙන් තරුණ ළමයි ඔහොමනේ හැසිරෙන්නේ. අම්මලා තාත්තලාත් එක්ක රණ්ඩු වුණාම එයාලම ඇවිත් කතා කරපු දෙයක් කියලා ඔය ඉන්නවා. මෙතනත් ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඊගෝ ප්‍රොබ්ලම් එකක්. නැහැ දරුවෝ. ඔයාගේ තාත්තා ගැන ඔයා වැරදියටයි හිතන් ඉන්නේ. එයාට ඔයත් එක්ක කිසි අමනාපයක් නැහැ. පෙනුමෙන් දරදඬු ගොරෝසු මිනිහෙක් වගේ හිටියට ඇතුළතින් එයා පුංචි දරුවෙක් වගේ. ඔයාම ටිකක් හිතලා බලන්න. මැග්‍රාව එයාට නැති වෙලා පැය 24ක්වත් ගත වුණේ නැහැ. තව ටිකකින් එයාට ඔයාලවත් අහිමි වෙන්න ඉඩ තිබුණා. අන්න ඒ නිසා එයාගේ හිත කැළඹිලායි තියෙන්නේ. ඔයාම ගිහින් එයාත් එක්ක කතා කරන්න දරුවෝ. එයා හුඟක් සතුටු වේවි කියලා. පැරිස් මේ දෙන්නව ටිකක් සමාදාන කරවන්න හදනවා. මෙහි කෝෆුන්ව Taman ළඟට කතා කරගත්තු බාබා ඔයාට ඉදිරියෙන් මොනවද පේන්නේ කියලා අහනවා. මොකද මෙයාලා මේ ගඟේ අවසානයේටම ඇවිත් ජෙරාමරේල්ගේ පණිවිඩය තිබුණෙත් ගඟේ අවසානය වෙනකන් එන්න කියලයි. ඊට පස්සේ මොනවද කරන්න ඕනේ කියලා ඒ පණිවිඩය තිබ්බේ නැහැ. ඒ නිසායි බාබාවස් කෝෆුන්ට කතා කරලා ඔයාට මොනවද පේන්නේ කියලා අහන්නේ. ගඟ දිගේ මෙයාලා ආවනේ. දැන් ගඟේ පහළම කොටසේ ඉන්නේ. මෙතන ඉඳන් මේ ගඟ අතරින් පතර අතු ගංගාවලට විහිදිලා යනවා. මේ විදිහට Taman දකින හැම දෙයක්ම පැහැදිලි කරපු කෝෆුන් එක දෙයක් කියනවා. නමුත් තාත්තා එක තැනක් විතරක් හරි අමුතුයි. මෙතන ඉඳන් ඈතට පාරක් විහිදෙනවා. නමුත් ඒ පාර පුරාවටම දම් පාටටයි තියෙන්නේ. ඔයා කියන පාට නම් මොකක්ද කියන එක මන් දන්නේ නැහැ දරුවෝ. අපි දැන් ඉන්න මේ පරිසරයට වඩා හාත්පසින්ම වෙනස් විදිහේ පරිසරයක් තියෙනවා නම් අන්න ඒ ස්ථානෙට තමයි අපි යන්න ඕනේ කියලා බාබා කියනවා. ඉතින් මෙයාලා හැම කෙනෙක්ම අර පේන දම් පාට පාර දිගේ ඉදිරියට යන්න සූදානම් වෙනකොට මේ රජිනව හොයාගෙන යන කට්ටියව පෙන්නනවා. එතනදී මැග්‍රා සහ ජෙනරල් ආගිය තොරතුරු එහෙම කතා බහ කරගෙන යන අතරතුරදී ඔයා දෙයක් දන්නවද ජෙනරල්? මගේ අක්කා ඉන්නව නේද? එයා ඕනම දෙයක් අතහරින්න සූදානම්. නමුත් එයාගේ සිංහාසනය එයා කවුරු වෙනුවෙන්වත් කවදාවත් අතහරින්න සූදානම් වෙන කෙනෙක් නෙමෙයි. එයාගේම නංගි වුණත් මටත් එච්චර තමයි. තාත්තා මට බලය ගන්න කිව්වට උරුමය එයාටනේ තියෙන්නේ. මොකද එයානේ මුලින්ම ඉපදුනේ. මට එයාගේ තැන ලබා දෙන්න කියලා මං ඉල්ලුවොත් එහෙම මාව එයා මරලා දාන්න වුණත් පුළුවන්. නමුත් ඒ වගේ කෙනෙක්ව හොයාගෙන ගිහින් එයාව බේරගන්න මං පිටත් වුණා කියලා ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද? මට නම් හිතා ගන්නවත් බෑ ඇයි මම මෙහෙම කරන්න කියලා. නමුත් එයාව මං බේරගන්නත් එපයි. එයා මගේ අක්කනේ. එතනින් කට් කරලා මෙහි රජිනව පෙන්නනවා. රජිනව අර වයසක මිනිස්සයා බල්ලෙක් වගේ ගැට ගහලායි තියෙන්නේ. රජිනට කැම ගේන්නේ කවුද කියලා බලන්නකෝ. මේ ඉන්නේ Tamanගේ රටේ රජිනි කියලා අර වයසක මිනිස්සයාට කේලම් කියපු කාන්තාව තමයි. රජිනට දැන් කැම ගේන්නේ. රජින ඒ කැම පිඟාන අහකට විසික් කරලා දානවා. මෙච්චර ගුටි කාලත් සුනකෙක්ට වගේ සලකලත් මෙයාගේ උඩඟු කමේ නම් කිසි අඩුවක් නැහැ. රජිනක් වගේ සලකන්න ඕන කෙනෙක්ට බල්ලෙක් වගේ සලකලත් තාමත් ඔයාගේ තෙල නම් අඩු වෙලා නැහැ නේද? මං අහලා තියෙනවා. ඔයාට ආදරවන්තයින් දෙතුන් දෙනෙක්ම හිටියලු නේද? එයාලගෙන් සමහරු රැට් නිදිය ගන්නකොට ගොරවනවයි කියලා ඔයා මරලා දැම්මලු. ඒ ඇත්තද? ඔයා ළඟ වැඩ කරන සේවකයින්ටත් ඔයා හොඳට සැලකුවා කියලා මට ආරංචි. එයාලගේ ශරීරයෙන් පිට වෙන ගඳ ඔයාට ඇල්ලුවේ නැහැයි කියලා එයාලවත් මරලා දැම්මලු නේද? එයාලගෙන් එක්කෙනෙක්ගේ දිව ඔයා අමුවෙන් කෑවලු. ඒකත් ඇත්තද? මේ හැම දෙයක්ම ඇත්ත කියලා මං හොඳටම දන්නවා. මොකද මට මේ දේවල් දැනගන්න ලැබුණේ මගේ විශ්වාසවන්ත මාර්ගයකින්. ඇයි ඔයා මේ දේවල් කළේ? ඔයා මේ රටේ රජිනි කියන ලොකුකම නිසා නේද? අනිත් හැමෝම ඔයාට වැඩ කරන වහලුන් කියලා ඔයා හිතුවා. දැන් ඒ තත්ත්වෙම තමයි ඔයාටත් උදා වෙලා තියෙන්නේ. ඔයා දැන් මගේ වහලෙක්. මං ඔයා තරම් නපුරු නැහැ. ඔයා අනිත් අයට සලකපු විදිහට මං ඔයාට සලකන්න යන්නේ නැහැ. මට ඔයාගෙන් අවශ්‍ය වෙන්නේ එකම එක දෙයක් විතරයි. ඔයාගේ කට්ටිය ඇවිත් ඔයාව මෙතනින් අරගෙන යනකම් හොඳින් ඉන්න ඕන. අන්න එච්චරයි මට අවශ්‍ය වෙන්නේ. කලබල කරන්නවත් මුරණ්ඩු වැඩ කරන්නවත් එපා. නමුත් කේන් රජින මෙයා කියන දේවල් අහන පාටක් නැහැ. එයා දඟලන්න පටන් ගන්නවා. රජිනට කෑ ගහන්න බැරි වෙන්න එයාගේ කටේ ලණුවක් බැඳලා අත් දෙක වගේම කකුල් දෙකත් ලණු වලින් බැඳලායි තියෙන්නේ. ගෙජ්ජි වැලකුත් එයාගේ අතේ බැඳලා දාලා එයා නැගිටින්න උත්සාහ කරද්දි ඒ වයින් සද්දයක් ඇහෙනවා. නැගිටින්න උත්සාහ කරනවයි කියන්නේ එයා පැන ගන්න උත්සාහ කරනවා කියලා හිතාගත්තු මෙයාලා එයා නැගිටිනු වහාම ආරක්ෂාවට හිටපු දෙන්නෙක් ඇවිත් එයාට ගහලා බිමට වට්ටනවා. ටිකකින් ආයෙත් එයා නැගිටිනවා. ආයෙත් ආරක්ෂාවට හිටපු දෙන්න ඇවිත් පුදුම විදිහට එයාට පහර දෙනවා. නමුත් එයාගේ මුරණ්ඩුකමට නම් කිසි අඩුවක් නැහැ. මෙයාලගේ නායකයා වෙන මේ වයසක මිනිස්සයා ඇයි උත්තමාවිය ඔයා මට මෙහෙම කරන්නේ? ඔයා මාව ලොකු අපහසුතාවයකට පත් කරනවා. මං ඔයාගෙන් ඉල්ලුවේ පුංචිම පුංචි දෙයක් විතරයිනේ. ඔයාගේ පාඩුවේ ඔතනින් වාඩි වෙලා ඉන්න. එච්චරයි මට උවමනා වෙන්නේ. ඇයි ඔයාට
මෙයාට ඒක කරන්න බැරි. මේ මිනිස්සයා දැන් කියපු කතා අහද්දි මෙයා කොයිතරම් නපුරු රජිනක්ද කියන එක අපිට හොඳටම පැහැදිලි. මේ මිනිස්සයා අවසානයේදී තවත් දෙයක් කියනවා. ඒකට නම් රජිනට පුදුම කේන්තියක් ඇති උනේ. එයාගේ නම මොකක්ද? දැන් මතක් වුණා. ජෙරාමරෙල්. එයා නේද අවසානෙටම ඔයාට හිටපු ආදරවන්තයා. නමුත් ඔයාගේ අවාසනාවට එයා ඔයාගේ නංගිත් එක්ක පැනලා ගියාලු නේද? ඔයාට ආදරය කරපු එයා නංගිත් එක්ක පැනලා යන්න තරම් ඔයාට තියෙන අඩුපාඩුව මොකක්ද කියලා නම් දන්නේ නැහැ. නමුත් මොකක්ම හරි දෙයක් ඇති කියලා මිනිස්සු කතා වෙනවා. මේ කතාවට නම් රජිනට හොඳටම කේන්ති ගියා. ආපු තරහට මොනවද කරන්න කියලා එයාට හිතා ගන්න බැරි වුණා. පරණ රජින වගේ හිටියානම් මෙලහකට මේ මිනිස්සයාගේ අලු විතරයි දැන් ඉතුරු වෙන්නේ. නමුත් දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්නේ. බලු බල්ලෙක්ට වඩා අන්ත අසරණ තත්වයක ඉන්න රජින තමන්ගේ අත හයියෙන් හොලවන්න පටන් ගන්නවා. මොකද එයාගේ අතේ තමයි අර ගෙඩි ගැට ගහලා තියෙන්නේ. ඒකින් සද්ද ඇහිලා ආරක්ෂාවට ඉන්න අය මෙතනට එන්න ඕන. ඇවිත් තමන්ට හොඳටම පහර දෙන්න ඕනි කියලා එයා හිතන්නේ. මොකද මේ මිනිස්සයා කියන කතා අහලා වේදනාව විඳිනවට වඩා මේ වේදනාව සැපයි කියලා එයා හිතනවා. එයාගේ බලාපොරොත්තුවත් ඉෂ්ට වුණා. ගුටි කාලා සිහි නැතුව එහෙම බිමට වැටෙනවා. මෙතනින් කට් කරලා ආයෙත් බාබා ඔස්ගේ ටීම් එක බලමුකෝ. එයාලා කතා වුණු විදිහටම අර දම්පාට පාර දිගේ ඉදිරියට යනවා. ඇත්තටම ඒක දම්පාට පැල වගේක්. මේ පරිසරයේ හැම තැනක්ම අඳුරුයි. නමුත් වර්ණවත් දෙයක් මේ වගේ පාරක් පෙන්වන ආකාරයට විහිදලා යනවා නම් ඒක තමයි හරි පාර කියලා හිතන මෙයාලා ඒ දිගේ ඉදිරියට යනවා. කොහොම නමුත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බාබා ඔස් තමයි ඉදිරියෙන්ම යන්නේ. එක ස්ථානයකින් පස්සේ මේ දම්පාට පැල වර්ගය පැලවිලා නැහැ. මං හිතන්නේ මේක විලක් වෙන්න ඕන. දැන් අයිස් වලින් මිදිලා ආරක්ෂාවට ඉදිරියෙන් යන බාබා තනින් තැනට තට්ටු කර කර අඩිය තියන්න පුළුවන්ද කියලා බලාගෙන හරිම පරිස්සමින් ඉදිරියට යනවා. ඉතින් මේ අයිස් පොකුණ පහු කළාට පස්සේ ආයෙත් දම්පාට පැල තියෙන පාර මෙයාලට හම්බ වෙනවා. දැන් ඒක දිගේ ටිකක් ඉදිරියට යද්දි පාළුවට ගිය ගොඩනැගිල්ලක් දකින මෙයාලා අද රැට ඒකේ නැවතිලා ටිකක් විවේක ගන්න හදනවා. එතනදී හනීෆා සහ කෝෆුන්ට තමන්ගේ අම්මා මෑග්‍රා ගැන හුඟක් මතක් වෙනවා. එයා මරුණයි කියන එක බාබා ඔස්ට විතරක් නෙමෙයි මෙයාලා දෙන්නටත් දරා ගන්න බැරුවයි ඉන්නේ. කොහොම නමුත් ඒකම හිත හිතා ඉන්න බෑනේ. එයාගේ මරණය අර්ථවත් කරගන්න ඕනේ කියලා කතා වෙන මෙයාලා දෙන්නට දෙන්න සැමස ගන්නවා. මෙහි බාබා එක්ක කතා කරන්න ආපු පැරිස් එයා හුඟක් අමාරුවෙන් ඉන්නවා දැකලා එයාව ටිකක් අල්ලලා බලනවා. බැලින්නම් බාබා ඔස් කියන්ගේ හුඟක් රස්නේ. එයාට උණ හැදිලා. ඔයාට හොඳටම සනීප නැහැ මිනිස්සය. හුඟක් අමාරුයි නේද කියලා අහද්දි ඒව අමතක කරන්න පැරිස් මං ගැන එච්චර හිතන්න එපා. අපිට දැන් වැදගත් වෙන්නේ දරුවෝ දෙන්න විතරයි. කොහොම හරි එයාලා බලාපොරොත්තු වෙච්ච විදිහට පරිස්සමින් එයාලව ජෙරාමරෙල්ට බාර දෙන්න ඕන. ඔයා බය වෙන්න එපා පැරිස්. එතකම් මම මැරෙන්නේ නැහැයි කියලා බාබා කියනවා. ඊළඟ දවසේදී ආයෙත් මෙයාලගේ ගමන පටන් ගන්නවා. එහෙම යන අතරමඟදී පැරිස්ට ටිකක් අසනීප වෙනවා. මොකද කියනවා නම් මේ හරිය අමුතු ගඳක් එනවා. මට ඉවස ගන්න බෑ කියලා එයා වමනේ කරනවා. ටික වෙලාවකින් බාබා වස්ට වගේම අනිත් අයටත් ඒක දැනෙන්න පටන් ගන්නවා. මොකක්ද මේ තරම් ඉවස ගන්න බැරි තරමට ගඳක් එන්නේ? කාටවත් මේ මොකක්ද කියන එක හිතා ගන්න බැරි වුණා. නමුත් මේ පාරෙන් ඈතට වෙන්නත් බැහැනේ. මේ පාර දිගේම ඉදිරියට යන්න ඕන. එහෙම ඉදිරියට යද්දි තමයි එයාලව බීතියට පත් වෙන විදිහේ දෙයක් දකින්නේ. එක ගහක් තියෙනවා. ඒක ගහක්ම නෙමෙයි. ලී කොටන් ටිකක් එකතු කරලා හදපු දෙයක්. ඒ ගහේ මිනිස්සුන්ව මරලා එල්ලලා දාලා තියෙනවා. නිකම්ම නෙමෙයි. එයාලගේ හැම යවලා මෙතන මැරිලා ඉන්න මිනිස්සුන්ගේ හැම ගලවලා අරගෙන බවුලන්ට තියෙන පිහාටු වගේ මෙතන එල්ලලා දාලා ඊට පස්සේ මේ මිනිස්සුන්ගේ ශරීරය එහෙමම කුණු වෙන්න දාලා ඒ නිසා තමයි මේ තරම් ගඳක් ඇවිල්ලා තියෙන්නේ. මෙතන එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. ගොඩක් අය මැරිලා ඉන්නවා. මේ හරිය ඇස්පේන අයට කියවන්න පුළුවන් විදිහේ පණිවිඩ කිසිම දෙයක් නැහැ. නමුත් එක තැනක ලණුවක් තියෙනවා. ඒක ඇස්පේන්නේ නැති අය කියවන්න පුළුවන් විදිහේ පණිවිඩයක්. ලොකු අප්‍රියාවකින් හරිම සීරුවෙන් කෝෆුන් ඒ පණිවිඩය කියවලා බලනවා. ඇස්පේන්නේ නැති කිසිම කෙනෙක්ට මෙන්න මේ සීමාව පහු කරගෙන ඉදිරියට යන්න තහනම්. එහෙම එන අයට අත් වෙන ඉරණම මේකයි කියලයි ඒකේ ලියලා තියෙන්නේ. ඇස්පේන් නැති අයට එන්න බෑයි කියලා කවුද ලියන්නේ? ඇස්පේන අයනේ. ඇස්පේන අයගේ රාජධානියක් නිර්මාණය කරන්නේ කවුද? ජෙරාමරෙල්. එහෙනම් මේක ජෙරාමරෙල්ගේ වැඩක්ද? මේ තරම් කුරීරු වැඩක් කරන්න ජෙරාමරෙල්ට පුළුවන් වුණාද? මේ තරම් සාහසික වැඩක් කරන්න එයාට පුළුවන් වුණා නම් එහෙනම් එයා නරක මිනිස්සෙක් වෙන්න ඕනි කියලා බාබා ඔස් කියනවා. මෙතනදී වෙනස් විදිහේ මතයක් පළ කරන්නේ පැරිස්. ඔව් අනිවාර්යෙන්ම මේක ජෙරාමරෙල්ගේ වැඩක් වෙන්න ඕන. මේ වැඩේ කළා කියලා අපිට යාට වැරද්දක් කියන්න බෑ. මොකද මේ ලෝකේ ඉන්න පෙනීම නැති හැම මිනිස්සයම පෙනීම තියෙන අයව හුණියංකාරයෝ කියලා හංවඩු ගහලා පණ පිටින් ගිනි තියලා මරලා දැම්මා. ඒ වගේ මිනිස්සුන්ට තමන්ගේ මතය ප්‍රකාශ කරනවා නම් ඒක දැඩි ප්‍රකාශනයක් වෙන්න ඕනනේ. අන්න ඒ නිසා තමයි ජෙරාමරෙල් මේ වගේ දෙයක් කරන්නේ නැත්තේ. මේ විදිහට කිව්වොත් තමයි එයාලා මෙයාලගේ සීමාවට එන්නේ නැතුව තමන්ගේ පාඩුවේ වැඩක් බලාගන්නේ. මට නම් හිතෙන්නේ මේ වැඩේ නිසා දෙපිරිස අතර කිසිම ගැටුමක් ඇති නොවි සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඔයාලගේ තාත්තා ලොකු විප්ලවයක් කරන්නේ දරුවනේ. එයා වගේ කෙනෙක්ට මේක සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් එයාලා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔයාලගේ තාත්තව වැරදි විදිහට හිතන්නේ නැතුව එන්න මාත් එක්ක යමුයි කියලා හනීෆා සහ කෝෆුන්ව එක්කන් යන්න හදනවා. මෙතනදී බාබා ඔස් පැරිස් එක්ක යන්න ටිකක් අදිමදි කරනවා. මේක තේරුම් ගත්තු ළමයි දෙන්න. මොකද තාත්තේ ඔයා මොකද කියන්නේ? අපි ආපහු යමුද කියලා අහද්දි නැහැ දරුවනේ. මං දැනටමත් ඔයාලගේ අම්මව නැති කරගත්තා. අපිත් කොච්චරවත් කරදර වලට මුහුණ දීලායි දැන් මෙතෙන්ට ඇවිත් ඉන්නේ. ආපහු හැරිලා යන්න නෙමෙයිනේ. අපි මේ තරම් දුරක් ගෙවාගෙන ආවේ. ඔයාලගේ අම්මගේ ජීවිතේ නැති වුණා නම් ඒකට තේරුමක් තියෙන්න ඕන. දැන් අපි තීරණයක් අරගත්තානේ. ඒකේ අවසාන
අවසානයක් දකින්නකම් ආපහු හැරෙන්න බෑ. ඒ නිසා එන්න අපි ගිහින් ඔයාලගේ තාත්තව හම්බ වෙමුයි කියලා බාබාවස් ඉදිරියට යනවා. එතනින් කට් කරලා දැන් අපි ගිහින් නපුරු රජිනව පොඩ්ඩක් බලමු. එයාව හිර කරගෙන ඉන්න ස්ථානයට කාටත්ම හොරෙන්ම ළඟටම ආපු බූට්ස් එයා කොහොමද ඉන්නේ කොතනද ඉන්නේ කියන විස්තර එහෙම දැනගෙන ගිහින් ජෙනරල් සහ මැග්‍රාට ඒක පැහැදිලි කරනවා. ආරක්ෂාවට කී දෙනෙක් වගේ ඉන්නවද කොයි කොයි ස්ථානවලද ඉන්නේ විශේෂයෙන් එයාලගේ ශරීරයෙන් හමන ගඳ සුවඳ මොනවද මේ වගේ දේවල් ජෙනරල් එයාගෙන් පැහැදිලිව අහගන්නවා. මේ වැඩේ කරන්න හුඟක් අය අපිට යොදවන්න බෑ. මොකක් හරි අකරතැබ්බයක් වෙලා අපි ඉන්නවයි කියලා එයාලා හොයාගත්තොත් එහෙම අපේ රජිනගේ බෙල්ලටම එයාලා පිහිය තියාගෙන එයාව ප්‍රාණාපකරුවෙක් විදිහට තියාගනීවි. ඒ නිසා මේ වැඩේට එකම එක්කෙනෙක් යවන එක තමයි වඩාත්ම හොඳ කියලා ජෙනරල් කියද්දි එහෙනම් ඒ වැඩේ කරන්න මම යන්නම් කියලා බූට්ස් ඉදිරිපත් වෙනවා. මට හොඳට ඇස් පේනවානේ. ඒ නිසා මං එයාලා හැම කෙනෙක්වම ඉවරයක් කරලා දාලා රජිනව අරගෙන එන්නම් කියනවා. නෑ එහෙම කරන්න බෑ පුතා. ඇස් පෙනීම තියෙන නිසාම ඔයා හුඟක් වේගයෙන් ක්‍රියා කරනවා. ඔයාගෙන් පුංචි හරි සද්දයක් එයාලට ඇහුනොත් හැම ප්ලෑන් එකක්ම අපත යනවා. ඒ නිසා මේ වැඩේට මම යන්නම් කියලා ජෙනරල් කියනවා. කුමරියනේ ඔත්තු බලන ටීම් එකක් අපේ කණ්ඩායමේ ඉන්නවා. එයාලව ට්‍රේනින් කරේ මමයි. ඒ වගේම මේ මුළු හමුදාවම අරගෙන යන්නේ මමයි. ඒ නිසා මං ඔයාට කියන්නේ මේ වැඩේ කරන්න සුදුසුම කෙනා මම කියලයි. මට මේක කරන්න ඉඩ දෙන්න. අපේ රජිනව බේරගන්න යන්න මට අවසර දෙන්නයි කියද්දි මැග්‍රා කුමරියත් එයාට අවසර ලබා දෙනවා. හරි කියලා තනි සිංහයෙක් විදියට ජෙනරල් යුද පිටියට බහිනවා. මෙතන ආරක්ෂාවට ඉන්න අය මොන වගේ ස්ථානවලද ඉන්නේ? එයාලගේ ශරීරයෙන් හමන ගඳ සුවඳ මේ හැම එකක්ම ජෙනරල් දැනටමත් දන්න නිසා හැමිහිට ගිහින් මුලින්ම එක්කෙනෙක්ව අල්ලලා ඉවරයක් කරනවා. කිසිම සද්දයක් ඇති නොවන විදියට එයාව බිමින් තියලා ඊළඟ කෙනා ළඟට යනවා. එයත් ඉවරයි. හැමිහිට එයාවත් බිමින් තියලා තුන්වෙනියට එක්කෙනෙක්ව අල්ලගන්න යද්දි එයා දැනගන්නවා කවුද අමුත්තෙක් මෙතන ඉන්නවා කියලා. ඉතින් එයා කෑ ගහන්න පටන් ගන්නවා. කවුද ඉන්නවා? කවුද ඇවිත් ඉන්නවා? ඉක්මනටම ලෑස්ති වෙන්නයි කියලා. ඉතින් එතන ආරක්ෂාවට හිටපු හැම කෙනෙක්ම ඇවිල්ලා ජෙනරල් එක ෆයිට් කරන්න පටන් ගන්නවා. මේ සද්ද ඇහුණු වහාම මේ කණ්ඩායමේ නායකයා ඉන්නවනේ අර වයසක මිනිස්සයා. එයා ඇවිත් Tamanගේ පිහිය හොයනවා. මොකද එයා රජිනව ප්‍රාණාපකරුවෙක් විදිහට අල්ලගන්නයි හදන්නේ. මේ සිවුර තියෙන Tamanගේ පිහිය හොයද්දි පිහිය එතන නැහැ. මොකක්ද අනේ? Taman මෙතන තිබ්බ පිහිය දැන් නැහැයි කියලා එයා හොයලා බලද්දි පිටිපස්සෙන් ආපු අර කාන්තාව එයාට ඒ පිහියම අනිනවා. අපි හිතුවේ මොකක්ද? එයා මේ වයසක මිනිස්සයාට විශ්වාසවන්තයි කියලානේ. නමුත් එහෙම නැහැ. එයා විශ්වාසවන්තව වැඩ කරලා තියෙන්නේ රජිනට. මේ කාන්තාව පිහියෙන් ඇනපු පාරට අර වයසක මිනිස්සයා බිමට ඇදගෙන වැටෙනවා. වැටුනේ රජිනගේ ළඟටමයි. වහාම ක්‍රියාත්මක වුණ රජින තමන්ගේ අත්වලින් එයාගේ බෙල්ල හිර කරලා අල්ල ගන්නවා. අත් දෙක බැඳලා තියෙන නිසා එයාට වාසිය වැඩි. මෙන්න මේ මොහොත වෙනකන් තමයි මම බලාගෙන හිටියේ. තමුන් මට කොච්චර වද දුන්නද? මට ගහපුවට වඩා මට කියපු දේවල් නිසායි ඉවසීම නැති උනේ. මං එච්චර වෙලාවක් ගන්නෙ නැහැ. තව පුංචි වෙලාවයි. ඉක්මනින්ම ඔයාට ඒ මරණය කියන සැනසීම ලබා දෙන්නම්. මේ විදිහට කියපු රජින ඒ මිනිස්යාගේ බෙල්ල තව තවත් හිර කරද්දි මෙහි ජෙනරල් ආරක්ෂාවට හිටපු හැමෝම ඉවරයක් කරලා දානවා. මෙහි රජින අර මිනිස්යාව මරලා දැම්මා. එයාව හොයාගෙන ළඟටම එන ජෙනරල් රජිනියනි ඔබ කොහෙද ඉන්නේ කියලා අහනකොට එතෙන්ට වෙලා හිටපු අර කාන්තාව රජින මෙතනයි ඉන්නේ කියනවා. අවසානයේදී ජෙනරල් රජිනව හොයා ගන්නවා. නමුත් එයාගේ මූණ අතපත ගාලා බලද්දි එයා හුඟක් දරුණු විදිහට ගුටි කාලා මූණේ ලොකු ලොකු තුවාල තියෙනවයි කියන එකත් එයා දැනගන්නවා වගේම එයාට මේක දරා ගන්නත් අමාරු වුණා. බය වෙන්න එපා රජිනියනි මං ආවා. ඊට පස්සේ ඔයා ආරක්ෂිතයි කියලා ජෙනරල් කියනවා. ඊට පස්සේ මෙයාලගේ හමුදාවේ කට්ටිය මේ ස්ථානයම අත්පත් කරගන්නවා. රජිනට හුඟක් තුවාල වෙලා නිසා එක ස්ථානයක එයාව ආරක්ෂිතව තියාගෙනයි ඉන්නේ. රජිනව බේරගත්තු අර කාන්තාව ඉන්නවනේ. එයා රජිනගේ මූණේ තියෙන තුවාල එහෙම ටිකක් පිහදලා දාලා රජිනව පිරිසිදු කරලා මෙතනින් පිට වෙනවා. බය වෙන්න එපා රජින. ඔයා දැන් ආරක්ෂිතයි. අපේ හමුදාවේ හැමෝම ඔයාගේ ආරක්ෂාවට මෙතන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ තුවාල ඉක්මනින්ම සනීප වේවි. ඒකට මම වෛද්‍යවරයෙක්වත් හොයනවා. ඒ නිසා මං දැන් මෙතනින් පිට වෙන්න ඕන. ඊට කලින් ඔයාව හම්බ වෙන්න විශේෂ කෙනෙක් ඇවිත් ඉන්නවා. ඔයාලා දෙන්න කතා කර කර ඉන්නකෝ. මං පිට වෙන්නම් කියලා ජෙනරල් එතනින් පිට වෙනවා. රජිනගේ ළඟටම ආපු මැග්‍රා කුමරිය එයාව අතගාලා බලනවා. සාමාන්‍යයෙන් අවුරුදු 20ක් 25කට විතර පස්සේ තමයි එයා Tamanගේ අක්කව මේ දකින්නේ. සමාවෙන්න. දකින්නවයි කියන්න බෑනේ. අවුරුදු ගානකට පස්සේ අක්කව දකින්න නිසා එයා හුඟක් හැංගීම් බර වෙලයි ඉන්නේ. ඇස් වලින් කඳුළු බේරෙනවා. මූණ පුරාම තුවාල වෙලා එයා හුඟක් වේදනාවෙන් ඉන්නේ කියන එක මැග්‍රාට දැනෙනවා. කාලයකට කලින් Tamanව එයා මරන්න උත්සාහ කළා කියලා මැග්‍රා හොඳටම දන්නවා. නමුත් Taman පුංචි කාලේ අම්මා නැති වුණාට පස්සේ මැග්‍රාව හොඳින් හදා වඩා ගත්තේ කේන් රජිනයි. අක්කා කෙනෙක්ට වඩා අම්මා කෙනෙක් වගේම එයා මැග්‍රාව හොඳින් බලා ගත්තා. Tamanට වෛර කරපු අක්කව නෙමෙයි. Tamanට ආදරය කරපු අක්කව මතක් වෙලයි මැග්‍රා මේ විදිහට අඬන්නේ. මැග්‍රාගේ අත අල්ලපු ගමන් රජිනටත් මොනවා මතක් වුණාද දන්නේ නැහැ. ඊට කලින් අපි දැකලා තියෙනවද? ඔයා මාව දන්නවද? මොනවා හරි කතා කරන්නකෝ. අයියෝ කතා කරන්නේ නැති කියලා ගොඩක් දේවල් කියවන්න පටන් ගන්නවා. Taman එක්ක හුඟක් ළඟින්ම ආශ්‍රය කරපු කෙනෙක් කියලා රජිනට තේරෙනවා. නමුත් කතා කරපු නැති නිසා එයා කවුද කියලා හඳුන ගන්න බැරි වුණා. වචනයක්වත් කතා කරගන්න බැරි වුණු මැග්‍රා මෙතනින් පිට වෙලා යන්න හදද්දි මැග්‍රා නවතිනයි කියලා රජින කියනවා. හරි. රජින අවසානයේදී හොයාගත්තා. Taman ගාවේ ඉන්නේ මේ අවුරුදු 20ක් 25කට විතර කලින් දාලා ගිය නංගි කියන එක. මැග්‍රා මං දැනගත්ත මේ ඔයා කියලා. ඔහොම නවතින්න නංගි. යන්න එපා. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. මෙච්චර වෙලාවක් ජෙනරල් මගෙන් ප්‍රශ්න කීපයක්ම ඇහුවා. සිංහාසනයේ වාඩි වෙලා රටක් පාලනය කරන්න
දැනගන්න ඕන රජිනක් මේ වගේ පුංචි කණ්ඩායමකට කොහොමද අහුනේ කියලා. එයා මගෙන් ප්‍රශ්න කරා නමුත් මං එයාට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඔයත් මෙතන ඉන්නවා නම් මේ මොහොත තමයි ඒක පැහැදිලි කරන්න හොඳම අවස්ථාව කියලා මං හිතනවා. ජෙනරල්ටත් මෙතෙන්ට කතා කරන්නයි කියද්දි එයාත් මෙතෙන්ට එනවා. ඊට පස්සේ රජින හැම දෙයක්ම එයාලට විස්තර කරනවා. මට විරුද්ධව අපේ මන්ත්‍රී සභාවේ හැමෝම කුමන්ත්‍රණය කරන්න පටන් ගත්තා. අපේ ජනතාව අතරෙත් මට විරුද්ධව අරගල කරන්න පටන් ගත්තා. මගේ වටේ හිටපු හැම කෙනෙක්ම මට ද්‍රෝහී වුණා. මාව මරලා දාන්නත් හැදුවා. හැම කෙනෙක්ම මට විරුද්ධව වැඩ කරද්දි මං කොහොමද රටක් පාලනය කරන්නේ? එයාලගේ මේ වෙනස මට දරා ගන්න බැරි වුණා ජෙනරල්. ඔයා දන්නවද මම මොකක්ද කළේ කියලා? රජින මෙහෙම කියද්දි ජෙනරල්ගේ මූණ බලන්න ඕනේ. එයා බීරාන්ත වෙලා රජින මොන වගේ දෙයක් කියයිද කියලා. මොකද රජිනගේ හැටි එයා හොඳටම දන්නවා. මට එහෙම නොකර ඉන්න තිබුණා ජෙනරල්. නමුත් වෙන කරන්න දෙයක් තිබුණෙත් නැහැ. මොකද මමයි මේ රටේ රජින. මං අපේ ඩෑම් එකේ දොරටු හැම එකක්ම වහලා දැම්මා. වහලා දාලා මං එතනින් පැන ගත්තා. ඊට පස්සේ වෙන්නේ මොකක්ද කියන එක දන්නවනේ. ජලාශයේ වතුර පීඩනය දරා ගන්න බැරුව ඩෑම් එක හැම් පිටින්ම කැඩිලා ගියා. ඩෑම් එකට පහළ හිටපු අපේ රටේ ජනතාව ඒ වතුර පහරට ගහගෙන ගියා. මට විරුද්ධව කුමන්ත්‍රණය කරපු මැති ඇමතිලා වගේම ගමේ අරගලය කරපු අයත් එක්ෙක් නෑර විනාශ වෙලා ගියා. මට ඒ කියන්නේ මේ කේන් රජිනට විරුද්ධව වැඩ කරොත් මොනවද වෙන්නේ කියන එක එයාලත් දැනගන්න එපයි. දැනගත්තයි කියලා දැන් ඉතින් වැඩකුත් නැහැ. එයාලා කවුරුවත් ජීවතුන් අතර නැහැනේ. එච්චරයි. මේ කතාව අහලා ජෙනරල්ට බීතියක් ඇති වුණේ. මොකද ජෙනරල්ව විශ්වාස කරගෙන මෙතන හමුදාවක් ඉන්නවා. මේ හමුදාව ජෙනරල්ව විශ්වාස කරන් මෙච්චර දුරක් ඇවිත් ඉන්නේ. එයාලගේ පවුල හැමෝම රටේ හොඳින් ජීවත් වෙනවා කියලා හිතාගෙනනේ. එයාලා හැම කෙනෙක්වම රජින මරලා දැම්මයි කියලා දැනගන්න ලැබුණොත් එයාලා මොනවා කරයිද? ඒකයි ජෙනරල් මේ තරම් බය වෙලා ඉන්නේ. ඔයා මහා පව්කාරියක්. ඔයාට විරුද්ධව වැඩ කරපු, ඔයාට කුමන්ත්‍රණය කරපු කීප දෙනෙක්ව මරලා දාන්න. ඔයා මුළු රටක්ම විනාශ කරලා දැම්මද? ඔයා එක්කෙනෙක් විතරයි. එතන පවුල් කීයක් හිටියද කියලා ඔයා දන්නවද? මගේ හමුදාවේ කට්ටිය එයාලගේ පවුලේ අය හොඳින් ඉන්නවා කියලා හිතාගෙනයි මෙච්චර කාලයක් මාත් එක්ක හිටියේ. ඔයාගේ එකම එක නියෝගයක් ඉෂ්ට කරන්න ජරාමරෙල්ව හොයාගන්න එයාලා අවුරුදු කීපයක්ම එළියේ හිටියා. ඊට පස්සේ එයාගේ දරුවන්ව හොයාගන්න කිව්වා. තමන්ගේ පවුල, තමන්ගේ තාරුණ්‍ය, තමන්ගේ ජීවිතය මේ හැම දෙයක්ම එයාලා ඔයා වෙනුවෙන් කැප කළා. කවදා හරි දවසක ඔයාගේ නියෝගය ඉෂ්ට කරලා ඒ කියන්නේ ජරාමරෙල්ව එයාගේ ළමයිමයි හොයාගෙන ඔයා ළඟට ගෙනත් දීලා තමන්ගේ දරු පවුලත් එක්ක ජීවත් වෙන්නයි එයාලට උවමනා වුණේ. නමුත් දැන් ආපහු හැරිලා ගිහින් එයාලට ජීවත් වෙන්න රටක් නැහැ, ගෙවල් දොරවල් නැහැ, අඩුම ගානේ දරු පවුලක්වත් නැහැ කියලා දැනගන්න ලැබුණොත් ඔයාට මොනවද වෙන්නේ කියලා ඔයාට හිතා ගන්න පුළුවන්ද? එයාලා හැමෝම එකතු වෙලා ඔයාට ගහලා ඔයාව කීතු වලට ඉරලා මෙතනම මරලා දාවි. ඔයා කරලා තියෙන දේ බරපතලකම දැන්වත් ඔයාට තේරෙනවද කියලා ජෙනරල් හරි හිමීටයි මේ දේවල් එයාට කියන්නේ. ඊට පස්සේ මැග්‍රා දිහා බලන ජෙනරල්, කුමරිය මැග්‍රා, ඊට පස්සෙත් ඔයාගේ අක්කා මේ රට පාලනය කරන්න අවශ්‍ය නැහැ. පාලනය කරන්න ඔයාලට රටක් නැහැනේ. එයා මේ කියන්නේ දැන් ඉන්නේ මෙයාලගේ හමුදාව ගැනයි. ඔයා අපේ රටේ කිරුලයි ඔටුන්නයි බාර ගන්න. ඔයාගේ අක්කා මෙච්චර කාලයක් රට පාලනය කරපු එක ඇති. දැන් ඔයාගේ වාරයයි කියලා ජෙනරල් කියනවා. එදාම අපේ රටේ පාලනය ඔයාට ලබා දෙන්න තිබුණා. මේ වගේ කෙනෙක්ට රට පාලනය කරන්න බලය ලබා දීලා මම බරපතල වැරද්දක් කරා කියන එක දැන් මම පිළිගන්නවා. ජෙනරල් කියන විදිහට නම් ඊට පස්සේ මැග්‍රා තමයි මේ රටේ රජින වෙන්නේ. මැග්‍රාත් ඒකට කැමති වෙනවා වගේ පෙන්නන්නේ. එතනින් කට් කරලා නම් අපි බාබා වස්ගේ ටීම් එක බලමු. එයාලා අන්ධ පුද්ගලයින්ට තහනම් කලාපයටයි දැන් ඇතුල් වෙලා ඉන්නේ. එයාලා ආපු පාර දිගේ ඉදිරියට ඇවිත් බලද්දි මෙතනදී එයාලට කපොල්ලක් වගේ ස්ථානයක් හම්බ වෙනවා. මේක පහු කරන්න හදද්දිම වගේ බාබා වස්ට ඉවක් දැනෙනවා. නැහැ පොඩ්ඩක් ඉවසන්න දරුවනේ. අපි තව ටිකක් සෝදිසි කරලා බලමු. පැරිස්ටත් එහෙමයි. එයාත් කියන්නේ මෙතන පරිසරය සාමාන්‍ය විදිහට නැහැ. හරිම අසාමාන්‍යයි කියලයි. හනිෆාට නම් කිසිම ඉවසිල්ලක් නැහැ. නැහැ තාත්තේ. මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේක පහු කරගෙන ඉක්මනටම යමු. ගිහින් මට තාත්තව හම්බ වෙන්න ඕනයි කියලා. එයාට පුදුම හදිස්සියක් තියෙන්නේ. නැහැ පොඩ්ඩක් නවතින්න දුවේ කියලා එයාව නවත්තන බාබාවෝස් ඒ හරිය තිබුණු ගලක් අරගෙන ඉදිරියට විසික් කරලා බලනවා. එහෙම එයා විසික් කරා විතරයි. හැම පැත්තෙන්ම විදුලි වේගයෙන් ආපු ඊතල කිහිපයක් ගලට වැදිලා පොළවට ඇනුණා. දැක්ක නේද? මෙතන අනතුරක් තියෙනවයි කියලා ඉව වැටුණු බාබාවෝ සහ පැරිස් කියපු හැම දෙයක්ම ඇත්ත කියන එක හනීෆාට දැන් තේරුණා. මේක අහන්න ළමයිනේ. අපිට මෙතනින් ඉදිරියට යන්න හුඟක් අමාරුයි. මට හිතෙන විදිහට මෙතන ආරක්ෂාවට ඉන්න අයටත් ඇස් පේන්නේ නැහැ. ඒ නිසා තමයි එයාලා ශබ්දය ඇහෙන දිහාවට ඊතලේ විදින්නේ. අපි මෙච්චර වෙලාවක් මෙතන හිටියට එයාලා අපිට ඊතලේ විද්දේ නැහැ. මේකෙන් ඔයාලට තේරෙනව නේද? මෙතන ආරක්ෂාවට ඉන්න අයට ඇස් පේන්නේ නැහැයි කියන එක. හැමෝම පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න. මේ හරිය කොහොමද පහු කරන්න කියලා මම පොඩ්ඩක් කල්පනා කරලා බලන්නම් කියපු බාබාවෝස් මේ පරිසරෙන් ඇහෙන ශබ්දවලට හරිම සාවධානයෙන් ඇහුම්කන් දෙනවා. එහෙම එයා ඇහුම්කන් දෙනකොට මෙතන ආරක්ෂාවට ඉන්න කෙනෙක් ඊතලය විදින්න ලෑස්ති වෙලා ඊතලය දුන්නේ තියලා පිටිපස්සට අදින ශබ්දය බාබාවෝස්ට ඇහුණා. ක්ෂණික වේගයෙන් Tamanගේ පොරව විසික් කරලා එයාට පහර දීලා එයා බිමට වැට්ටුවා. ඒ ආරක්ෂාවට හිටපු කෙනාගේ දුන්නයි ඊතල සෙට් එකයි එතනම බිම තියෙනවා දැකලා මේක අපිට වොමනා වේවි කියලා හිතපු හනීෆා ඒක අරගන්න යන්න හදද්දි ෂැඩෝ එයාව නවත්තලා මෙහෙම කියනවා. ටිකක් ඉන්න හනීෆා මේ වැඩේට
එළියට හොඳම කෙනා මමයි. ඔයාලා පුංචි කාලෙදිම ඔයාලගේ කූඩාරමට මං ඇතුළු වුණා. කාටවත් කිසි ශබ්දයක් ඇහුනේ නැහැ. ඒ නිසා මං හැමීට ගිහින් ඒ දුන්නයි ඊතලයයි අරගෙන එන්නම් කියලා ෂැඩෝ ඉදිරිපත් වෙනවා. මෙයාව දකිනකොට ඔයාලට හිතෙනවා ඇති හනීෆා සහ කෝෆුන් පුංචි කාලේදී හිටියා වගේමයි මෙයා තාමත් ඉන්නේ කියලා. ඒ සැකේ මටත් තියෙනවා. මං හිතන්නේ මේකප් ටීම් එකට පුංචි අතපසුවීමක් සිද්ධ වෙන්නේ නැති. ඒකයි මෙයාව ඒ විදිහටම තාමත් පෙන්නන්නේ. එයාගේ වයස කිසි වෙනසක් වෙලා නැහැ නේද? හරි අපි කතාව බලමුකෝ. ටිකෙන් ටික හැමීට ඉදිරියට අපු ෂැඩෝ බිම වැටිලා ඉන්න කෙනාගේ ළඟටම එනවා. ආවට පස්සේ මුලින්ම එයා අරගන්නේ එයාගේ පිටේ ඇනිලා තියෙන බාබාවස්ගේ පොරව. ඊට පස්සේ දුන්නයි ඊතල සෙට් එකයි අරගන්නවා. අරගෙන හැමීට අඩිය තිය තමන් හිටපු දිහාවටම එනවා. නමුත් අවාසනාවට එක තැනකදී එයා ගාව තිබුණු ඊතල වලින් එකක් බිමට වැටුණා. ඊළඟ මොහොතේම උඩින් ආපු ඊතලයක් එයාගේ කකුලටම වැදුනා. ඊට පස්සේ ඊතල කීපයක්ම එයාගේ දිහාවට ආවට එකක්වත් එයාට වැදුනේ නැහැ. ඒ වයින් නම් එයා බේරුණා. නමුත් මේක බලාගෙන ඉන්න බැරි වුණේ හනීෆාට. මොකද එයා කරන්න ගිය වැඩේනේ ෂැඩෝ කරන්නේ. අනිත් එක තමයි එයාට කිසිම ඉවසීමක් නැහැ. හරිම හදිස්සි. එයා එහෙම දුවගෙන ඉදිරියට යද්දී සහෝදරයා බලන් ඉඳී නැහනේ. හනීෆා ඔහොම නවතින්නයි කියලා එයා කෑ ගහනවා. මේ නම ඇහුණා විතරයි. ආරක්ෂාවට හිටපු හැම කෙනෙක්ම ඊතල විදින එක නවත්තනවා. ඊට පස්සේ මෙතෙන්ට දුවගෙන ආපු ආරක්ෂාවට හිටපු අයගෙන් එක්කෙනෙක් ජෙරාමරෙල් කිව්වා හනීෆාද මේ ඇවිත් ඉන්නේ කියලා අහද්දී එයත් ඔව් කියනවා. හනීෆාට මෙතෙන්ට එන්න පුළුවන්. හනීෆාත් එක්ක තවත් එක්කෙනෙක් ඉන්න ඕන. එයාගේ සහෝදරයා කෝෆුන්. එයත් මෙතන ඉන්නවද? ඔව් එයත් මෙතන ඉන්නවා. එහෙනම් ඔයාලා දෙන්නට විතරක්. ඒ කියන්නේ හනීෆා සහ කෝෆුන්ට විතරක් මෙහාට එන්න පුළුවන්. අනිත් හැම කෙනෙක්ම ආපු දිහාවට ආයෙත් හැරිලා යන්නයි කියලා එයා කියනවා. මේ දෙන්න හැර වෙනත් කිසිම කෙනෙක්ට මෙහාට එන්න අවසර නැහැ. එහෙම එන්න උත්සාහ කරන අයව මරලා දාන්න කියලා අපිට නියෝග කරලායි තියෙන්නේ. දැන් ඉතින් මෙතන අවසාන තීරණය ගන්න ලොකු වාද විවාදයක් සිද්ධ වෙනවා. මොකද මෙච්චර කාලයක් Tamanව හරිම ආදරෙන් ආරක්ෂිතව හදා වඩාගත්තු තාත්තව දාලා ඉපදුන ගමන්ම දාලා ගිය තාත්තව බලන්න යනවද? එහෙම නැත්නම් බාබාවස් එක්කම ආපහු හැරිලා යනවද? මේ විදිහට ලොකු සාකච්ඡාවක් මෙතන පැවැත්වෙනවා. හනීෆා සහ කෝෆුන් හුඟක් කලබල වෙලා ඉන්නේ. බාබාවස්ගෙන් වෙන වෙන්න එයාලට කිසිම හිතක් නැහැ. නමුත් බාබාවස් එයාගේ දැඩි තීරණය මෙතනදි කියනවා. දරුවනේ, ඔයාලගේ අම්මා මැග්‍රා ඔයාලා වෙනුවෙන් ජීවිතේ පිදුවා. ඔයාලගේ තාත්තා ජෙරාමරෙල් ගාවට එන ගමනේදී තමයි ඒක සිද්ධ වුනේ. ඒ නිසා ඒ ජීවිත පරිත්‍යාගයට තේරුමක් තියෙන්න ඕන. මෙතන ඉඳන් ඔයාලගේ ගමන පටන් ගන්න. අපි ආපහු අපේ ගමටම යනවා. අපි තුන්දෙනා එහාටම ගිහින් ජීවත් වෙන්න යනවා. ඔයාලට වෙලාවක් හම්බ වුණොත් එහාට ඇවිත් අපිව බලන්න එන්න. කොහොම නමුත් ඔයාලා වෙනුවෙන් මං හැමදාම ඉන්නවා. ඔයාලට උදව්වක් ඕන වෙන හැම වෙලාවකදීම මං ඔයාලගේ ළඟින්ම ඉන්නවයි කියලා පොරොන්දු වුණු බාබාවස් ෂැඩෝවත් උස්සගෙන ආපහු එන්න පටන් ගන්නවා. කිසිම වෙලාවකදී කිසිම හේතුවකට වෙන්න ඕනු මේ පවුල දැන් මෙතනදි වෙන් වුණා. ටික දුරක් ආවට පස්සේ බාබාව නවත්තන පැරිස් බාබාවස් මේ ඇත්තටම ඔයාද? ඔයා කවදාවත් ඔයාගේ දරුවන්ගෙන් ඈත් වෙන කෙනෙක් නෙමෙයි. ඔයා කොහොමද එකපාරටම මේ වගේ දෙයක් කළේ? එයාලගෙන් වෙන් වුණේ කොහොමද? ඇත්තටම අපි අපේ ගමට යනවද කියලා අහනවා. ඇයි පැරිස් ඔයා එහෙම අහන්නේ? නැහැ බාබා. මගේ හිතේ පුංචි චකිතයක් තියෙනවා. එයාලට නරකක් වෙයිදෝ කියලා පුංචි බයක් දැනෙනවා. ඇත්තටම අපි මෙයාලව දාලා අපේ ගමට යනවද කියලා අහද්දී ඔයා හිතනවද පැරිස් මම්මගේ දරුවන්ව එහෙමව දාලා යයි කියලා? එයාලගේ හිත හදන්නයි මං එහෙම කියලා එයාලව යවුවේ. මං එහෙම කිව්වේ නැත්තම් එයාලා යන්නේ නැහැ. ඒකයි. අපි කොහෙවත් යන්නේ නැහැ පැරිස්. එයාලට ටිකක් ඈතින් ඉඳගෙන එයාලා හොඳින් ඉන්නවද කියලා දැනගන්න ඕන. දරුවෝ දෙන්න ආරක්ෂිතයි. එයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැයි කියලා මට තහවුරු වෙනකන් මං එයාලගෙන් ඈත් වෙන්නේ නැහැ. එතකන් අපි මෙහි කොහේ හරි ගමක නවතිමුයි කියනවා. ඒකනේ බාබාවස් නිකම්ම ඉඳීවි. හනීෆා සහ කෝෆුන් නැතිව නේද? අර කපොල්ල පහු කරගෙන ඉදිරියට ආපු හනීෆා සහ කෝෆුන්ට පාලමක් හම්බ වෙනවා. මේ පාලම පහු කරන්න අවසර තියෙන්නේ ඇස්පේන අයට විතරයිලු. ඉතින් ඇස්පේන මෙයාලා දෙන්න ඒ පාලම පහු කරගෙන ඉදිරියට යනවා. මුළු පරිසරයම අන්ධකාරයි. ඒ මදිවට මේ පාලම ඉදිරිය ඊටත් වඩා අඳුරුයි. එතනදී මෙයාලා පොඩ්ඩක් නවතිනවත් එක්කම එක පාරටම විශාල ආලෝකයක් තියෙන ලයිට් හතරක් පත්තු වෙන්න පටන් ගන්නවා. පළවෙනි වතාවටයි අන්ධකාරයේදී මේ තරම් ආලෝකයක් ලබා දෙන දෙයක් මෙයාලා දකින්නේ. ඒ නිසා ඒ දිහා ගල් ගැහිලා වගේ බලන් ඉන්නවත් එක්කම මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊට පස්සේ මොනවා වෙයිද? මෙයාලගේ තාත්තා ජෙරාමරෙල් මෙයාලව හම්බ වෙන්න එයිද? ඊට පස්සෙවත් මෙයාලට සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද? මේ හැම එකක්ම ඉදිරියට තියෙන එපිසෝඩ් වලින් බලමු. 8 වෙනි එපිසෝඩ් එක. ඒ කියන්නේ මේ සීසන් එකේ අවසාන එපිසෝඩ් එකත් අරගෙන මම ඔයාලව හම්බ වෙන්නම්. Thank you.